ආයිබෝවන් කොහොමද ඔයාලට? ඉතින් මම අද ඔයාලත් එක්ක රසම රස ෆලූඩා බීම් එකක් හදාගන්න තමයි හදන්නේ. මම මේකට ඇත්තටම ගත්තේ මෝතයි කියන පැකට් එක. මේක ඇතුලේ තියෙනවා අපිට මේ පොඩි පැකට් දෙකක් තියෙනවා අපිට මේ ෆලූඩා එක හදාගන්න. මේ එකක තියෙන ජෙලි පැකට් එකක් අනිත් එකේ තියෙන ෆලූඩා මික්ස් එක. මුලින්ම අපි මේ ජෙලි පැකට් එක හදාගමු. ඒකට මේ ජෙලි පැකට් එක පොඩි කප් එකකට දාලා වතුර මිලිලීටර් 100ක් එකතු කරගන්න ඕන. මේක හොඳින් දිය කරගත්තට පස්සේ ටිකක් මේ ලොකු භාජනයකට දාගන්න මම ඒයි කියලා කියන්නම් පස්සේ දාගෙන මේක නිවෙන්නට පැත්තකින් තියන්න. ඉතින් මේක ඇත්තට ෆ්‍රිජ් එකේ දාන්න ඕනේ නැහැ. ෆ්‍රිජ් එක නැතුව නිකම්ම සෙට් වෙන ජෙලි එකක් තමයි මේක. මේක මේ විදිහට ඔයා තියලා තියන්න. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් වලින් මිලිලීටර් 500ක් විතර අරගෙන ඒක හොඳට මේ ෆලූඩා මික්ස් එකත් මේ විදිහට අර තියෙන පැකට් එකේ ටිකත් හොඳට ඇඩ් කරගෙන මේක හොඳට උණු කරගන්න. උතුරනකල් හොඳට උණු කරගන්න. මේ විදිහට දිගටම හැඳි ගාගෙන මේක දැන් උතුරනාට පස්සේ ලිප් ඔෆ් කරලා පැත්තකින් තියාගන්න. මෙන්න මේ විදිහට ඉතුරුවාම ඇති. ඊට පස්සේ අපි අර කලින් පැත්තකින් තියාගත්ත ජෙලි එක තියෙන දැන් ඒක සෙට් වෙලා තියෙන්නේ. මේක චූටි කොටු වලට කපා ගන්න. මම ඔයාලට ලොකු භාජනයකට දාගන්න කිව්වේ. මේක එතකොට ලස්සනට පොඩි ගොඩාක් ඝනකම උසට නැති ලස්සන කොටු විදිහට තමයි එන්නේ. මෙන්න මේ විදිහට කපා ගත්තා. මම ඔයාලට පෙන්නන්න. ඊට පස්සේ මේ විදිහේ වීදුරකට අපි දාගමු. දැන් මම අර අපි හදාගත්ත ෆලූඩා මික්ස්චර් එක විනාඩි 10ක් 15ක් විතර හොඳට ශීතකරණයේ තියලා තමයි මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අර වෙනම කපාගත්ත ජෙලි කැට ටික ඒකට දාගන්නවා. දැන් මම මේ වගේ මේක ග්ලාස් එකකට දාගන්න. ඒතර අර ජෙලි කැටයි මේ ෆලූඩා මික්ස් එකයි ලස්සනට ඇදෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මේක තවත් රසවත් කරගන්න වැනිලා අයිස්ක්‍රීම් හරි ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් හරිත් එකතු කරගන්න පුළුවන්. මේ විදිහට අපි හදාගත්ත මේ ෆලූඩා එක තව ඔයාලට පුළුවන් මේක උඩට ඕනනම් ඔයාලා කැමති නම් ස්ප්‍රින්කල්ස් ටිකක් රෝස් පාට තියනවා නම් ගොඩාක් ලස්සනයි. ඉතින් ඒ වගේම මම මේකට පොඩ්ඩක් එකතු කරගත්තා මේ වෙලාව අපේ ගෙදර තිබිච්ච නිසා ස්ට්‍රෝබෙරිස් ටිකක්. ඉතින් ඒකිනුත් ඇත්තටම හරිම ලස්සනක් වෙනවා. ගෙදරට කවුරු හරි කෙනෙක් ආවම මේ වගේ එකක් හදලා දුන්නා මේකේ වටිනාකම ඇත්තටම හරිම වැඩි. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලට බොහොම ස්තුතියි. මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් එකකුත් දාගෙනම යන්න. ඉතින් ඔන්න මම දැන් ඔයාලට පෙන්නන්නම් තවත් මේකට ලස්සනට විදියට පෙන්නන විදියට තවත් අයිඩියා එකක්. ඔයාලට මේ විදියට අලුත් විදියට මේවා හදලා බලන්න පුළුවන්. ඒ විදියට හදලා ලස්සන ෆොටෝ එකකුත් අප්ලෝඩ් කරන්න මගේ පේජ් එකට. මේ බලන්නකෝ ඇත්තට මේ වගේ එකක් ගෙදරට එන කෙනෙකුට දුන්නාම කොච්චර ලස්සනද නේ. එන කෙනා වුණත් හරිම සතුටින් ඇත්තට මේ වගේ දෙයකට කැමති වෙයි. මොකද අපි හැමදාම තේ එකක් දෙනවට වඩා වෙනස් දෙයක් මේක හදන්න මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ. බොහොම ඉක්මනට හදා ගන්නත් පුළුවන්.